අයිබෝවන් කොහොමද ඔයාලට ඉතින් මැයි මාසෙත් වෙලා මම දැන් තමයි අලුත් අවුරුදු vlog එක දාන්නේ සමා වෙන්න පරක් වුණාට මොකද මම ගියා ලොකු ට්‍රිප් එකක් ඉතින් ඒකට යෙදලා තිබුණා මේ ට්‍රිප් එක ඇතුළෙම අලුත් අවුරුදු සමරන එකත් ඊට පස්සේ මගේ බර්ත්ඩේ එක මේ හැමදේමත් නිසා මම ටිකක් පරක් වුණා ඉතින් මම ගියේ වෙස්ට් යෝක්ෂයර් පැත්තට එහෙ ගිහිල්ලා ගත්ත වීඩියෝස් මම ඔයාලට ඉස්සරහට ගේන්න සූදානම් වෙලා ඉන්නවා සෙග්මන්ට් විදිහට මේ ඒකේ පළවෙනි සෙග්මන්ට් එක විදිහට තමයි අවුරුදු vlog එක ගේන්නේ වෙල්ස් වල ඉඳලා එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් වලට ගියා අපි අවුරුදු අරගෙන අද අප්‍රේල් 13 මං අද කැවිලි දෙකක් හදාගන්න හිතුවා අපේ අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඉතින් අපිට මෙහි සිංහල කැවිලි හදන්න අවුරුදු සමරන්න ඔයාලට තරම් ටිකක් පහසුකම් අඩු වුණත් අපේ සංස්කෘතිය, අපේ සාරධර්ම, අපේ ශ්‍රී ලාංකිකකම, අපේකම කොහේ ගියත් කොහොම අමතක කරන්නද? ඉතින් මමත් මේ සූදානම් වෙන්නේ අපිට පුළුවන් විදිහට අපේ සිංහල අලුත් අවුරුද්ද සමරන්න. මම මේ මුලින්ම හදන්නේ කැවුම්. ඉතින් ගෙදර හාල් පෙඟෙන්න දාලා කොටලා තමයි හාල් පිටි හදාගත්තේ. පස්සේ අම්මගෙන් අහගෙන හාල් පිටි වලට එකකට එකක් පාන් පිටි ඒ වගේම සීනි එකතු කරගෙන ඊස්ට් ටිකකුත් එකතු කරගත්තා. මට හිතුණා ඒවා දැම්මම කැවුම් ගෙඩිය ලස්සනට පිපිලෙයි කියලා. බලමු හරියයිද කියලා. මම මේක ගත්තේ කප් කේක් හදන්න. ඒත් මේක මේ වැඩේටත් හරියනවා. කැවුම් හදනකොට පිටි බින්දු හැමතැනම වැටිලා විනාශ වෙනවනේ. ඉතින් ඒ වගේම හැන්දෙන් අරන් නිතරම දාන එකත් කරදරයි. ඉතින් මේකෙන් මේ වැඩේ ගොඩක් පහසුයි. ඉතින් මේක මේ වැඩේට ගොඩක් ගැලපිලා ගියා. හරි කැවුම් ටික හරි දැන් මම හදන්නේ කිරි අලුවා මම මේකට ගත්තේ බැදපු හාල් පිටි ඒ වගේම සීනි ඒ වගේම පොල් කිරි කෝප්පයක් ගත්තා මුලින්ම සීනි ටික දාලා පොල් කිරි ටික එකට දාලා පදම එනකන් මේක හැන්දි ගෑවා ඊට පස්සේ මේකට මම බටර් ටිකකුත් එකතු කළා එනසල් දෙකකුත් තලලා එකතු කරා මම මේක හදන්නේ පළවෙනි වතාවට අම්මා කියලා දීපු විදිහට තමයි මම මේක හදන්නේ ඊට පස්සේ මේ වගේ ගානට පැණි එක එනකොට මේ මෙහෙම අදිනකොට නූලක් වගේ ඇදෙනවා එතකොට පැණි එකේ පදම හරි කියලා තමයි අම්මා කිව්වේ දැන් ලිප නිමලා පැණි ටික ටිකක් නිවෙන්න තියමු ඊට පස්සේ පැණි ටිකෙන් ටිකක් පොඩක් අරන් තියලා අපිට පස්සේ වමනා වුණොත් බැදගත්ත පිටි ටික මේකට එකතු කරමු ටිකෙන් ටික ඊට පස්සේ මේ වගේ පිටි ටිකකුත් පැත්තකින් තියාගත්තා මම පැණි එක නිවෙන වෙලාවේ බටර් ගාලා පිහිය සහ ලැල්ලක් සූදානම් කරලා තියෙන්නේ හරි දැන් මේකට මෙහෙම දාගෙන හොඳට පැතලි කරගමු දැන් මෙහෙම ලොකු වෙලාවක් ගන්න හොඳ නැහැ මොකද මේක ඉක්මනට හයි වෙනවා දැන් ලස්සනට අපිට පුළුවන් කෑලි ටික කපා ගන්න මම කැපුවා ලස්සනද දන්නේ නැහැ පළවෙනි වතාවනේ ඉතින් මෙහෙම තමයි මම පළවෙනි වතාවට ඔන්න කිරි අලුව හදාගත්තේ ඉතින් අපි සිංහල අලුත් අවුරුද්දට හදපු කැවිලි තමයි මේ අද අප්‍රේල් 14 අද අපි යන්නේ අපේ නංගිගේ ගෙදර බ්‍රැඩ්ෆර්ඩ් වලට. ඉතින් වෙල්ස් ඉඳලා එංගලන්තයට යන්න ඕන මේ ගමනට පැය 4ක් විතර යනවා. ඉතින් ප්ලාවියටත් ඉවසුමක් නැහැ. එයාගේ අක්කලා දෙන්න මග බලාගෙන ඉන්නේ. එයා එනකන් අවුරුදු සමරන්න. අපි දැන් මේ යන්නේ වෙල්ස් වල ඉඳලා එංගලන්තයේ වෙස්ට් යෝක්ෂයර් පැත්තට පැය 4ක
වගේ ගමනක්. ඉතින් මේ යන අතරතුරදී අපිට හම්බෙනවා එක්සත් රාජධානියේ තියෙන උසම හයිවේ එක, මොටර්වේ එක. ඉතින් ඒ තොරතුරුත් ඔයාලට පෙන්වන්න පුළුවන් මේ අපි ඉස්සරහට යනකොට. ඒ වගේම මේ වෙලාවේ ටිකක් වහිනවා බේසාවත් වගේ. බලමු අපි ඉස්සරහට යනකොට කොහොමද අපිට ඉස්සරහට හම්බෙන ලස්සන තැන් අපි ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්නේ. දිග ගමනක් නිසා ප්ලාවියාට ටිකක් අමාරුයි කිව්වා වාඩි වෙලා යන්න. ඉතින් එයාට පොඩි බ්‍රේක් එකක් දෙන්නත් ඕනිනේ. ඒ නිසා අපි අතරමඟදී ටිකක් නැවතිලා එයාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා ටිකක් එයාව බැලන්ස් කරගෙන කෑම කාලා තමයි ආපහු අපි ගමන යන්න පිටත් උනේ. දැන් ඉස්සරහදී හම්බෙනවා මම අර කියපු මෝටර්වේ එක. දැන් අපි මේ යන්නේ UK වල උසින්ම පිහිටවලා තියෙන මෝටර්වේ එක උඩින්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 372ක් උසින් තමයි දැන් අපි මේ ඉන්නේ. මේක නම් කරලා තියෙන්නේ M62 කියලා. වින්ඩි හිල් සහ පෝල් මුව අතර කොටස තමයි වඩාත් උසම කොටස විදියට නම් කරලා තියෙන්නේ. මැන්චෙස්ටර්, එතකොට බ්‍රැඩ්ෆර්ඩ්, ලීඩ්ස්, වේක්ෆීල්ඩ් හරහා ලිවර්පූල් සහ හල් සම්බන්ධ කරනවා මේ මෝටර්වේ එකෙන්. අපි යන්නේ බ්‍රැඩ්ෆර්ඩ් වලට. ඉතින් ඔන්න අපි අවුරුද්දට නෑගම් යනකොට නංගි කෑම මේසෙ සූදානම් කර කර හිටියේ. අපේ අවුරුදු කුමාරියෝ 3 දෙනත් දැන් සූදානම් වෙලා ඉන්නේ අවුරුදු සමරන්න. අපි ලෝකෙ කොහේ හිටියත් පරපුරෙන් පරපුරට අපි ගෙන ආපු අපේ චාරිත්‍ර වාරිත්‍ර සාරධර්ම අපි එයාලටත් කියලා දෙන්න ඕනි. ඉතින් මේ පාර ලංකාවේ හිටියේ නැති වුණත් එංගලන්තේ ඉඳන් සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මෙන්න මේ විදිහට. ඔයාලගේ තරන්නම් කෑම මේසෙ සරු නැතුව ඇති. ඒ වුණාට රසම රස කිරිබත් තිබුණා, කට සම්බල් තිබුණා. ඉතින් මම ගෙනාපු අලුවා, ඒ වගේම කැවුම්, ඒ වගේම නංගි සූදානම් කරලා තිබුණා කේක්, කෙසෙල්. ඉතින් මේව තමයි අපි අවුරුද්දට එකතු කරගත්තේ. ලොකු අඩුවක් නම් තියෙනවා. මම ආසම කැවිලි වර්ගෙ මෙතන නැහැ. කොකිස් අච්චුවක් නැති නිසා අපිට කොකිස් හදා ගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ලබන පාර අවුරුද්දට නම් කොකිස් හදනවමයි. මෙහෙම තමයි ඉතින් කට්ටියත් එක්ක පවුලේ අයත් එක්ක එකතු වෙලා පොඩි අය විනෝද වෙලා කිරිබත් රසට කාලා අපේ සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ. ඉතින් පවුලේ අය එකට එකතු වෙන එක තමයි ඇත්තටම සිංහල අලුත් අවුරුද්ද කියන්නේ. අම්මට තාත්තට අපි කතා කරලා සුබ පතලා ඒගොල්ලොත් එක්ක දුක සැප බෙදාගෙන තමයි කෑම මේසෙට වාඩි වෙලා අපි කෑම කන්න එකතු වුණේ. ඉතින් හෙට අපි ලොකු ට්‍රිප් එකක් යන සූදානම් වෙලා ඉන්නවා. වෙනස්ම විදිහේ ට්‍රිප් එකක්. ඉතින් ට්‍රිප් එකේ විස්තරත් එක්ක අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න මම එන්නම්. ඔයාලට ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.